හායි යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් අද ගෙනලා තියෙන්නේ බෝඩන් විශේෂයේ තාත් එපිසෝඩ් එකක්. මං සමාව ඉල්ලනවා මට එපිසෝඩ් කාලෙකින් ගේන්න බැරි වුණාට. එහෙනම් වැඩි කතා ඕනේ නෑනේ. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඒත් එක්කම ලයික් එකකුත් දාගෙනම අපි යමු අද ගෙනාපු වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගද්දිම අපිට ක්ලාස් එකේ ඉන්න කට්ටිය තමා පෙන්වන්නේ. කොහොම ඉද්දි එකපාරම ෂිනෝ කියනවා ඕගොල්ලෝගේ කාලය ඉවරයි. දැන් ඔක්කොම නවත්තන්න. බලද්දි මේක ටෙස්ට් එකක්. ඊට පස්සේ ඉබාවේ එහෙම කියනවා මේ ටෙස්ට් එක හරිම ලේසි. ඩින්කිත් කියනවා ඔව්. ඔහොම මේගොල්ලෝ අමාරු ලේසි ගැන කියව ඉන්නවා. බෝටු නම් කියන්නේ මට නම් චුට්ටක් අමාරු වුණා. මේගොල්ලෝ මෙහෙම කතා කර කර ඉන්නවා. එකපාරම සාරදා ෂිනෝ කියපු දෙයක් මතක් කරනවා. සෙන්සෙයි කියන්නේ මේ කාටවත් හොර කරන්න බෑ. ඊට පස්සේ ශිකඩායි කියනවා මේක අපේ මට්ටම පරීක්ෂා කරන්න කරපු දෙයක්. ඊට පස්සේ හැමෝම බොරුටු දිහා බලනවා. ක්ලාස් රැප් එහෙම බොරුටෝ ඔයා ඕනවට එපාවට තමා පේපරේ ලිව්වේ. එහෙම කියලා අමුතු විදියට බලනවා. ඊට පස්සේ බොරුටෝ කියන්නේ මට මේවා පාඩම් කරන්න ඕනේ නෑ. මේවා හරිම ලේසි විභාගයක්. එහෙම කියද්දි මෙටල් කියනවා බෝටෝ ඔයා නියමයි කියලා. ඊට පස්සේ මේගොල්ලෝ බය වෙලා ඉන්නවා මේ විභාගෙ ගැන. බෝටෝ මේගොල්ලොට කියනවා කමක් නෑ දැන් අපි විභාගෙ ඉවර කරලා නින්ජා වෙමු. එහෙම කියද්දි අපිට ෂිනෝව පෙන්නනවා. ෂිනෝ මේක බල බල ඉද්දි කකාෂි සෙන්සෙයි ඇවිත් ඔය බොරුටෝගේ ලකුණු මට්ටමද? එහෙම කියද්දි ෂිනෝත් බය වෙනවා මොකද මේ කකාෂි සෙන්සෙයි ඇවිත් කියලා. මේගොල්ලෝ කතා කරන්නේ ලෝඩ් 6 කියලා. ඊට පස්සේ අපිට ඊළඟ පරීක්ෂණය පෙන්නනවා. ඒකට බොරුටෝලා මුහුණ දෙනවා. ඩින්කී කියනවා මට බයයි කියලා. ඊට පස්සේ මෙතනට සෙන්සෙලා ටික එනවා. අපි ඉස්සෙල්ලාම නීති රීති ටික දැනගෙන ඉමු. එහෙම කියලා ෂිනෝ මේගොල්ලන්ට පටියක් දෙනවා බැඳගන්න. මේගොල්ලෝ නීති රීති කියනවා. අපි එක්කෙනෙක්වත් මේකට සහභාගී වෙන්නේ නෑ. ඕගොල්ලන්ට සටන් කරන්න තමා තියෙන්නේ. ඉවත් වෙන අය කණ්ඩායමින් ඉවත් වෙනවා. ටික වෙලාවක් යද්දි කකාෂි මෙතනට එනවා. ඒක දැකලා හැමෝම පුදුම වෙනවා. බෝටෝ ගිහින් කකාෂි කියලා කතා කරද්දි කකාෂි කියනවා මට ලොක් 6 කියලා කතා කරන්න. මොකද හැමෝම කතා කරන්නේ ඒ විදිහට. වෙන තැන්වලදී ඔහොම කතා කරාට අවුලක් නෑ. හැබැයි බෝටෝට ඒක අමතක වෙනවා. හැමෝම ලෝඩ් 6 දැකලා පුදුම වෙනවා. බලද්දි මේ ලෝඩ් 6 තමා මේගොල්ලෝ ප්‍රතිවාදියා වෙන්නේ. ඊට පස්සේ කකාෂි මේගොල්ලන්ට නීති රීති පැහැදිලි කරනවා. මේකට නම් තරහ වෙලා ඉන්නේ බොරුටෝ. මේ බෙල් එක තමා ගන්න තියෙන්නේ. බෝටෝ තරහින් කතා කරලා එකපාරම උඩට පැනලා කුණයි ටිකක් යවනවා. හැබැයි ඒක කකාෂිට වදිනවා. බලද්දි ඒක ආදේශන තුත්තුවක්. හැමෝම ඒක දැකලා පුදුම වෙනවා. කකාෂි එහෙනම් මාව අල්ලන්න බලන්න කියලා කැලේ පැත්තට යනවා. අරගොල්ලොත් එතනින් යනවා. හැමෝම දුවගෙන යනවා. යද්දි මාක්ස්යක් දාගත්ත කොල්ලා කියනවා මම ඔයාට කොහෙවත් යන්න දෙන්නේ නෑ කකාෂි. ඊට පස්සේ අපිට ඉබාවේ ලව පෙන්නනවා. ඉබාවේ කියනවා මම මේ අවුරුද්දේ කොහොම හරි නින්ජා කෙනෙක් වෙනවා. ඩින්කිත් කියනවා මාත් අදිෂ්ඨාන කරගන්නවා. එකපාරම මෙතනට ආවෝ මෙටල් කියනවා ඔව් ඔය දෙන්නා ශක්තිමත්. මාත් ගේම අතහරින්නේ නෑ. ඊට පස්සේ අපිට සාරදා ලව පෙන්නනවා. සාරදාලා යන ගමන් තමා ඉන්නේ. ඒගොල්ලෝ කකාෂිව සහ අනිත් අය කොහොමද පරද්දන්නේ කියන එක තමා කතා වෙන්නේ. මෙතනට බොරුටෝ සහ මිත්සුකිත් එනවා. මේගොල්ලෝ අතර සංවාදයක් යනවා. මිත්සුකි කියනවා තරගය ආරම්භ කර පටන් ශිකඩායි ලව පේන්න නෑ. ඊට පස්සේ බොරුටොත් ඒ ගැන හිතනවා. ඊට පස්සේ අපිට ශිකඩායි ලව පෙන්නනවා. මේගොල්ලෝ මෙතන කතා වෙනවා. බලද්දි මේ තුන්දෙනා ට්‍රැකර් එකක් හයි කරලා කකාෂිට. ඒගොල්ලෝ ඒක බල බල ඉන්නේ. ඔහොම ටික වෙලාවක් කතා කර කර ඉන්නවා. එකපාරම ට්‍රැකර් එකට අහුවෙනවා. බලද්දි කකාෂි පොළොව යට ඉන්නේ. චොචෝ ජුට්සුවක් කරලා පොළොවට ගහලා පොළොව කැඩුවත්
එතන කකෂි නෙමේ ඉන්නේ. එතන ඉන්නේ මැස්සෙක්. බලද්දී කකෂි මැස්සෙට මේ ට්‍රැකර් එක හයි කරලා. ඊට පස්සේ අපිට ඉබාවේල පෙන්නනවා. ඉබාවේ අහනවා මට මොකක් හරි අමුත්තක් දැනෙනවා. මං එකම තැන ඇවිදිනවා වගේ. ඊට පස්සේ ඩින්කිත් කියනවා මං මේ ලොකු ගහ දෙපාරක් තුන් පාරක් දැක්කා. බලද්දී අන්කෝ මේගොල්ලෝ ගෙන්ජුත්සුවකට අහු කරලා. අන්කෝ කියනවා ඒගොල්ලොත් හරි. එහෙම කියද්දී මෙතනට ශිකඩායිලා එනවා. ශිකඩායිලා කියනවා තවත් අයට බාධාවක් කරන කට්ටියව අපි ඉතුරු කරන්නේ නෑ. අන්කෝ කියනවා ඕගොල්ලෝ මව අවතක්සේරු කරා නේද? ඊට පස්සේ අපිට තව දෙන්නෙක්ව පෙන්නනවා. ඒගොල්ලෝ කියනවා අංකෝ සෙන්සේ එක්ක තව කට්ටියක් සටන් කරනවා. අපි ඉක්මනට ගිහිල්ලා 6 වන හොකාගෙව හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ශබ්දයක් ඇහෙනවා. එක්කෙනෙක් 3 දෙනෙක්ට පහර දෙනවා. බලද්දී ඒ කොනාමරු සෙන්සේ සෙන්සේ ගාවට යද්දී මේගොල්ලටත් පහර දීලා එතනින් තියනවා. ටික වෙලාවක් යද්දී මෙතනට බොරුටෝ එනවා. ඊට පස්සේ මෙතනට බොරුටෝ එනවා. කොනාමරුත් එක්ක බොරුටෝ සටන් කරනවා. ඊට පස්සේ කොනාමරු කියනවා ඔයාට මතක නැද්ද 6 වෙනි හොකාගේ කියපු දේ? ඊට පස්සේ බොරුටෝ මෙයාව මගහැරලා යනවා මිත්සුකිත් එක්ක. ඊට පස්සේ කොනාමරු කියනවා හේ ඔහොම කොහොමද යන්නේ? ඊට පස්සේ බොරුටෝ කියනවා මට අඩු ලකුණු ගන්න කාලය නාස්ති කරන්න වෙලාවක් නෑ. ඊට පස්සේ කොනහමරු කියනවා ඔයා මේක සුළුවට පටුවට දැම්මා නේද? ඊට පස්සේ බොරුටෝ සහ මිත්සුකු යද්දී මේගොල්ලන්ට ෂිනෝව හම්බෙනවා. ෂිනෝ කියනවා ඕගොල්ලන්ට 6 වෙනි සාමිවරයාව හම්බෙන්න ඕන නම් මාව පරද්දන්න ඕනේ. ඉස්සෙල්ලාම මාව බිම දාලා ඉන්න. ඊට පස්සේ මිත්සුකි කියනවා බොරුටෝ ඔයා කොහොම හරි මෙතනින් පැනගන්න. මං මේ ෂිනෝ ගැන බලාගන්නම්. බොරුටෝත් කොහොම හරි මෙතනින් පැනගන්නවා. බොරුටෝත් ගිහින් කකාෂිව හොයනවා. එයා ගහක් උඩට ගිහින් උස ඉඳන් කකාෂිව හොයන එක පොඩ්ඩක් ලේසි වෙන්නේ නෑ. බලද්දී කකාෂි යාගේ පිටිපස්සේ. එහෙම කතා කරද්දී එකපාරම කුණයි පීයේ අරන් හැරෙද්දිම කකාෂි ගහලා ඉවරයි. බලද්දී ඒක ෂැඩෝ ක්ලෝන් එකක්. පිටිපස්සෙන් මතුවුන මේක එන ලේසි වැඩක් නේ කියලා එයාගේ බෙල් එක අල්ලන්න හදනවා. කකාෂි ෂෙනෙක උඩට යනවා. බොරුටෝ පල්ලෙහාට වැටෙනවා. කකාෂිත් පල්ලෙහාට එනවා. බොරුටෝ කියනවා මම ලෑස්තියි කකාෂි. කොහොමත් අපි මේකෙන් පාස් වෙනවා. ඊට පස්සේ අපිට අන්කෝ පෙන්නනවා. අන්කෝ සහ ශිකඩායිලගේ කණ්ඩායම සටන් කරනවා. කොහොම කරත් අන්කෝව පොඩ්ඩක් පරද්දන්න අමාරුයි. එකපාරම නයි එළියට එනවා දැකලා මේගොල්ලෝ පුදුම වෙනවා. ශිකඩායිත් කියනවා අන්කෝ තරුණ වයේ සිටියට රස කැවිලි කන්න හරිම ආස පුද්ගලයෙක්. මං ඒක දන්නවා. ඊට පස්සේ ශිකඩායිට එකපාරම අර නයි වලින් පහර දෙන්න හදද්දී මෙතනට ඉබාවේලා එනවා. බලද්දී මෙතන ඉබාවේ විතරක් නෙමෙයි තවත් කට්ටිය ඉන්නවා. මෙතන ඔක්කොම දැන් සටන් කරන්නයි හදන්නේ. අන්කොත් කියනවා මේගොල්ලෝ මාව පුදුම කරනවා. එහෙනම් මං පරණ තත්ත්වෙටම යනවා. ඊට පස්සේ අපිට ෂිනෝලව පෙන්නනවා. මේගොල්ලෝ අතර සංවාදයක් යනවා. මිත්සුකි මෙතන පහත් විදියට කතා කරනවා. බොරුටෝට මං කොහොමත් උදව් කරනවා. ෂිනෝ කියනවා ඔයාට සමත් වෙන්න උවමනාවක් තිබ්බද? ඒ පරණ කෙනා කියලා මිත්සුකි කියනවා. මිත්සුකි කියනවා ඔයාගෙන් ඉගෙන ගන්න දෙයක් නෑ. ඊට පස්සේ එයාගේ බලය පෙන්නනවා. මෙතනදී අපිට මිත්සුකිගේ අමුතු බලයක් පෙන්නනවා. ෂිනෝ කියනවා මට මෙතන චුට්ටක් බැරෑරුම් වෙන්න සිද්ධ වෙයි. ඊට පස්සේ අපිට සාරදාලව පෙන්නනවා. සාරදා ශරීරයෙන් ඕපන් කරගෙන අරයා පහර දෙන දේ වළක්වගෙන පහර දෙනවා. මෙහෙම මේගොල්ලෝ සටන් කරනවා. සාරදාටත් සුපිරි පහරක් වදිනවා. ක්ලාස් රැපුත් කියනවා කොනාමරු සෙන්සේගේ බලය මේක නෙමෙයි මං අන්තිම වතාවට දැක්කට පස්සේ මේකත් එක්ක බලද්දී ඒක පොඩි දෙයක්. ඊට පස්සේ අපිට බොරුටෝ පෙන්නනවා. බොරුටෝ කකාෂිත් එක්ක සටන් කරනවා. මෙතනදී බොරුටෝ ෂැඩෝ ක්ලෝන් හදනවා දකිනවා. කකාෂි කියනවා ඔයාට මේක උගන්වුවේ ඔයාගේ තාත්තා නේද? ඊට පස්සේ මේගොල්ලෝ මෙතන සටන් කරනවා. ගොඩක් හොඳයි කියලා කකාෂිත් මෙතනදී කියනවා. ඊට පස්සේ අපිට මිත්සුකිලව පෙන්නනවා. මිත්සුකි හති දදා ඉන්නවා. ඊට පස්සේ ෂිනෝ කියනවා මං මගේ සිසුවෙක් එක්ක සටන් කරා. ඊට පස්සේ අපිට ආයෙමත් කකාෂිලා පෙන්නනවා. කකාෂි
ඒ කියපු දේට බොරුටෝ සතුටු වෙනවා. ආයෙමත් කකෂී කියනවා මං ඒ බොරුවක් කිව්වේ. ඔයා වැඩක් නෑ. ඔයාට නින්ජා කෙනෙක් වෙන්න බෑ. ඊට පස්සේ බොරුටෝට ඒකට තරහ යනවා. බොරුටෝ අමුතු ජුත්සුවක් කරලා වේගෙන් කකෂි පැත්තට යනවා. කකෂිත් පුදුම වෙනවා. ඒක බලද්දි ෂැඩෝ ක්ලෝන් එකක් යටින් මතු වුණ බොරුටෝ බෙල්ලෙක් ගන්නවා. ඒත් ඒක ආදේශන දුර්සුවක්. බෙල් එක වෙනුවට තියෙන්නේ කොළයක්. පිටිපස්සෙන් එකපාරම කකෂි ඇවිත් බොරුටෝව අල්ල ගන්නවා. කකෂි කියනවා ඔයාගේ මේ හැකියාවන් දැක්කම ජූනින් කෙනෙක් තමයි. ඒත් මං මේ විභාගේ පාස් කරන්න දෙන්නෑ. හරි යාළුවනේ අද වීඩියෝ එක කොහොමද? හොඳයි නම් පහළ තියෙන ලයික් බටන් එකෙන් ලයික් එකකුත් දාන්න. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ හරිනම් 36 වෙනි එපිසෝඩ් එක. 35 වෙනි එපිසෝඩ් එකට ස්ට්‍රයික් එකක් ඇදුන හින්දා තමා මං 36 ගෙනාවේ. 35 දාන්න බෑ. කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදුන හින්දා. ඒ හින්දා මං 36 ඉඳන් ගේන්න කියන්න බෑ මට බොරුටෝ නවත්වන්නත් වෙයි. ඒත් මම කොහොම හරි දාන්න බලන්නම්. එහෙනම් අදට මම සමුගන්නවා. මේ ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද ඕගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට මම සමුගන්නවා. ඕගොල්ලන්ට සුබ දවසක්.